හෙලෝ යාළුවනේ, ඔන්න ඉතින් අදත් ලස්සන ලොග් එකක් අරගෙන ආවා. දැන් වෙලාව හවස 6:00 විතර ඇති. මම මේ ඉතින් අද යන්න ලෑස්ති වෙන්නේ විශේෂ වැඩකට. අද ඉතින් මට පොඩි ගමනක් යන්න තියෙනවා. හෙට මොකද අපිට විශේෂ දවසක්. ගෙදර අය මාව ගන්න අපේ කැම්පස් එක ළඟ හන්දියට එනවා කිව්වා. ඒක නිසා ඉතින් මම දැන් ලෑස්ති වෙලා එහෙ යන්නයි හදන්නේ. අපි බලමු ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා. ඔන්න ඉතින් ඉක්මනින් ලෑස්ති වෙලා අපි මේ ගමන පිටත් වෙන්න හදන්නේ. ඔන්න ඉතින් පැය 3-4කට පස්සේ අපි නැවතිලා ඉන්න තැනට ආවා. මේ පීට පහුවදා උදේ. දැන් ඉතින් ඔයාලා දන්නව ඇතිනේ අපි මේ මොකටද ආවේ කියලා. අද ඉතින් අපේ පවුලට විශේෂ දවසක්. අපි ඉතින් ඒකට තමයි ආවේ. අපි මේ දැන් ඇවිල්ලා ඉන්න හොටල් එක තිබ්බේ හෝමාගම. මේක හරිම ලස්සන හොටල් එකක්. ඉතින් අපි දැන් බලමු මේක ඩෙකොරේට් කරලා තියෙන විදිය කොහොමද කියලා. ඇතුළත් මාර ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. දිගටම බලන් ඉන්නකෝ. ඉතින් මම පවුල කියලා වෙඩින් එකට යන්නේ උඟ කාලෙකට පස්සේ. ඉතින් මේ දවසේ කියන්නේ මග බලාගෙන හිටපු දවසක් කිව්වොත් හරි. ඉතින් ඒ දවසේ මාර සතුටින් තමයි ගෙවුනේ. ඊට පස්සේ ඉතින් අපි මනමාල අයියත් එක්ක හොටල් එක ඇතුළට ගියා. දැන් ඉතින් මේ වෙලාවේ තමයි මනමාලි හොටල් එක ඇතුළට ආවේ. එයාවත් ලස්සනට අන්දලා තිබ්බා. හරිම ලස්සනයි එයා. ඈත අතීතයේ ඉඳන් එන මේ චාරිත්‍ර වලට නම් මම මාර ආසයි. දැන් ඉතින් මේ කරන්නේ පෝරුවේ චාරිත්‍ර. පෝරුවේ චාරිත්‍රත් ඉවර වෙලා කේක් එකත් කපලා එයාලගේ වැඩ කටයුතු ටික ඉතින් ඉවර වුණා. අපි දැන් ඉතින් මේ හොටල් එකේ ඇවිදින්නත් ගියා. ලස්සන ෆූල් එකකුත් එහෙමත් තිබුණා. මේ ඉතින් දවල් කෑම වෙලාව. දවල් කෑමත් අරගෙන ඉතින් අපි දැන් මේ බලන්න ලෑස්ති වෙන්නේ සර්ප්‍රයිස් ඩාන්ස් එකත් බලලා අපිත් ඉතින් ඩාන්ස් කරලා අද දවසේ ඉතින් ඉක්මනින් ඉවර වුණා. එහෙනම් ඉතින් අදට ලොග් එක ඉවරයි. ආයෙත් අලුත් ලොග් එකක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි.